ආයිබෝන් යාළුවනි, ඉතින් ඔයාලා මගේ T-Tiger Lite YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු අපේ PC එකේ screen එක හරියටම කොහොමද TV එකට mirror කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට same Wi-Fi connection එකක් තියෙන්න ඕනි. ඔයාලෙන් same Wi-Fi connection එකක් නැත්නම් phone එකේ hotspot එකෙන් TV එකයි PC එකයි connect කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මගේ PC එකේ Wi-Fi connection එක on කරගත්තා. ඉතින් දැන් මම මගේ TV එකේ Wi-Fi connection එක on කරගන්නවා. හොඳට මතක තියාගන්න ඕනි මේ දෙකම එකම Wi-Fi network එකක් වෙන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඔයාලගේ TV එකේ තියෙන Castplay app එක open කරගන්න ඕනි. ගොඩක් Google TV වල මේ Castplay app එක තියෙනවා. ඒක TV වර්ගයෙන් වර්ගයට සමහරක් විට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ මේ Castplay TV එක නැත්නම් ඔයාලට පුළුවන් ඒක Google Play Store එකෙන් download කරගන්න. ඉතින් මේක තමයි මගේ Castplay app එක. ඉතින් දැන් මම මේක on කරගන්නවා. මේක on කරගත්තට පස්සේ ඔයාලා ආපහු ඔයාලගේ PC එකට මාරු වෙන්න. PC එකට මාරු වෙලා PC එකේ සාමාන්‍යයෙන් අපි Wi-Fi එහෙම on කරන තැන brightness අඩු වැඩි කරන තැන click කරන්න. ඊට පස්සේ එතන අර පුංචි ඊතල දෙකෙන් යටට යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනියට cast කියලා option එකක් තියෙනවා. ඔයාලා ඒක on කරගන්න. ඉතින් මේ තියෙන cast කියන option එක ඔයාලා මේක on කරගන්න. ඉතින් මේක on කරගත්තට පස්සේ මේක on කරගන්න තවත් shortcut එක තමයි ඔයාලා Windows key එකයි K අකුරයි press කරාම අපිට මේ cast කියන option එක on කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන cast කියන option එක. එතකොට මේකේ devices available වෙලා තියෙනවා නම් මේ වෙලාවේ පෙන්නනවා. අපි ආපහු යන් අපේ TV එකට අපි TV එකට ගියාට පස්සේ දැන් අපේ TV එකේ තියෙන මෙන්න මේ විදිහට ඔයාලා මේකේ යටට ගිහිල්ලා screen mirror එකේ wanna cast your smart phone directly click here කියලා තියෙන තැන click කරන්න. එතකොට TV එකේ waiting for connection කියලා වැටෙනවා. ඔයාලගේ PC එකේ TV එකේ නම වැටෙනවා. ඉතින් මගේ TV එකේ නම living room TV කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. එතකොට මේක ටිකක් වෙලා ස්කෑන් වෙනවා. ඊට පස්සේ ඔයාලට TV එකේ එනවා මේක accept කරන්න එකක්. ඉතින් ඔයාලා ඒක accept කරගන්න ඕනි. ඊට පස්සේ මේක ඔයාලට කියන්න ඕනි පළවෙනි වතාවේ නම් ඔයාලා මේක කරන්නේ يعني ගොඩාක් වෙලාවකට පස්සේ නම් කරන්නේ මේක මේ විදිහට connect වෙන්න ස්කෑන් වෙද්දී කනෙක්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කනෙක්ට් වෙලා ආපහු අතරමැද නවතිනවා. ඒත් බය වෙන්න එපා. ඔයාලා මේක සෙකන්ඩ් try කරද්දී ඒක හරියනවා. දැක්කනේ මේ විදිහට ආපහු ඇවිල්ලා යනවා. ඊට පස්සේ ඔයාලා ආපහු ඔයාලගේ TV එකේ නම තියෙන එක TV එක පෙන්නන එක ක්ලික් කරන්න ඕනේ. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ආයෙත් ඔයාලට accept කරන්න එනවා. එතකොට ඔයාලා ආයෙත් accept කරන්න. accept කරාට පස්සේ ඔයාලට මේ වෙලාවේදී වැටෙනවා connecting with Mac කියලා කෝඩ් එක. ඉතින් මේ වෙලාවේ ඔයාලගේ PC එකේ screen එක black වෙලා screen එක පොඩ්ඩක් පොඩි වෙනවා. ඒකට බය වෙන්න එපා. ඊට පස්සේ ඔයාලා TV එක ඒ වගේම black වෙලා TV එකේ ඔයාගේ PC screen එක පෙන්නනවා. ඉතින් මෙතන TV එකේ අපිට පෙන්වන්නේ මේ duplicate විදිය තමයි දැන් අපේ screen එක mirror වෙලා තියෙන අපේ TV එකට. ඉතින් දැන් මම මේකේ extend කියන එකට යනවා. මේ extend කියන එකට ගියාට පස්සේ අපිට කිසිම application එකක් පෙන්වන්නේ නැහැ. මේ extend කියන්නේ screen දෙකම එකට එක screen එකක් කරලා විශාල workspace එකක් හදලා දෙන එක තමයි මේ extend කියන එකකින් කරන්නේ. mouse pointer එක screen එකකින් අනිත් එකකට මේ extend කියන එකේදී අපිට යවන්න පුළුවන්. ඒ වගේම මේ extend කියන එක multitasking, editing, gaming setup වලට සුපිරි. උදාහරණයක් විදිහට ගත්තොත් laptop screen එක YouTube open කරලා අනිත් monitor එකේ Word document editing software open කරලා වැඩ කරනවා වගේ දේවල් තමයි මේ extend කියන එකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ආයෙත්
Windows එකයි K එකයි on කරලා cast එකෙන් duplicate කියන එකට යනවා. duplicate එකට ගියාට පස්සේ මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ laptop එකේ තියෙන දේම mirror වෙලා එහෙන් පිටින්ම TV එකේ පෙන්නනවා. මේක තමයි duplicate එකකින් කරන්නේ. අපි දැන් app එකක් open කරලා බලමු. මම Excel මේ වෙලාවේදී open කරනවා. ඉතින් Excel open කරන්න තමයි යන්නේ. ඉතින් Excel open වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව TV එකේ PC එකේ පෙන්නන දේ TV එකේ ඒ විදිහටම screen එක mirror වෙනවා. ඔයාලට පේනවා ඇති Excel app එක open වෙනවා. ඉතින් දැන් අපි බලමු මේ වගේ screen mirror එකක් කොහොමද disconnect කරගන්නේ කියලා. ආපහු ඔයාලා Windows එකයි K අකුරයි press කරන්න. එතකොට යට තියෙනවා disconnect කියලා බටන් එකක්. ඔයාලා disconnect කියන බටන් එකේ ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේ cast එක නවත්තන්න. එතකොට waiting for signal කියලා ඔයාලගේ පුංචි වෙච්ච PC screen එක ආපහු ලොකු වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඔයාලට ඔයාලගේ remote එකේ home button එක press කරලා සාමාන්‍ය TV එකට යන්න පුළුවන්. ඔයා අපි තාමත් like කරලා නැත්නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගම අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.